කැමරාමන් කියන හරි දැන් ෂොට් එක ගමු කියලා ඔක්කොම රෙඩි කළා. හරි උස්සන්න කියනවා. යන්නේ නැහැ එතනින් එහාට දෙක හරි. ආයෙ පාරක් හරි වැරදුනා ෂොට් එක දැන් බලදි අන්තිමේට අර ෂොට් එකේ තියෙන මූණ මෙහෙම. හරිද? දැන් ලස්සන ෂොට් එකක් ගන්න බෑ ගුවන් ගත්ත වෙන. නමුත් ප්‍රී ෂූට් එකේ වැදිලා තියෙන්නේ මොකද්ද? කොල්ලා ඉන්නවා දත කාගෙන ඔයා යනවා ජිම් එකට. යාළුවෝ සෙට් එකත් එක්ක යන්නේ. පළවෙනි දවස මුකුත් වැඩි දන්නෙත් නෑ හැබැයි හරි පඬිතයා. හරිද? ගිහිල්ලා හරි මං අපි එහෙනම් බර උස්සමු කියලා වැඩ පටන් ගන්නවා. දැන් ඔබට පෙන්වන්න ඕන ඔබ හරිම ශක්තිවන්තයෙක් කියලා. ඒ නිසා ඔබ කරන්නේ අර විශාල බරක් දා ගන්නවා. විශාල බරක් දාගෙන දැන් මේක උස්සන්නයි යන්නේ. දැන් හරි විදිහට බර උස්සනකොට ඔය බර උසුලන ක්‍රීඩකයෙක් එහෙම වැඩිපුරම පාවිච්චි කරන්නේ මොන සංදියද? ධනහිසනේ. ඒ ධනහිස කියන්නේ අපේ දේහේ තියෙන ශක්තිමත්ම සංදියක්. ඒකටත් ගාඩ් එහෙම දාගෙන හොඳට තද කරගත්තාම සෑහෙන බරක් දරා ගන්න පුළුවන්. හරිද? ඒ හින්දා ඒ හරියට බර උස්සන කෙනෙක් ඒ නිවැරදි ඉරියව් වලට යන්න ඕන. ධනහිසෙන් ගිහිල්ලා තමයි බර උස්සන්නේ. හැබැයි අපි මේ ධනහිස වන්න හරි කම්මැලිනේ. ධනහිස නමන්න අපි හරි කම්මැලි. අපි හැම වෙලේම කොන්ද තමයි නමන්නේ. ඔහොම තමයි අපි බර උස්සන්න කැමති. ලේසි. දැන් ඔයා මේ විදිහට ලොකු බරක් දාගෙන දැන් මේම කොන්ද නමලා තමයි ඔයා මේක උස්සන්නේ. අර මොකක් හරි බෝඩ් එකේ තිබ්බ එකක් හරි. ලොකු බරක් දාලා ඔයා මේ වගේ වැරදි පොස්චරයකින් තමයි මේක උස්සන්න යන්නේ. මොකද වෙන්නේ? මේ ලොකු බාරය හෝ බාරිය වෙන්නත් පුළුවන් හරිද? බාරය වෙන්නත් පුළුවන් බාරිය වෙන්නත් පුළුවන්. මොකක් හරි ලොකුයි නම් උස්සන්න ගියොත් වෙන්න පුළුවන්. හරිද? දැන් මොකද වෙන්නේ? අර මේ විශාල බාරය weight එක කෂේරුවේ පොඩි කලාපයකට වැටෙනවා. වැරදි ඉරියව්ව හින්දා. එතකොට අර කාට්ලේජ් තැටිය දැන් තෙරපෙනවා. එතකොට මොකද වෙන්නේ? මෙන්න මේ කැප්සියුල් එක තල්ලු කරගෙන කැප්සියුල් එක කොහොම තල්ලු කරගෙන අර ඇතුලේ තියෙන ජෙලි වගේ ද්‍රව්‍ය නිරාගෙන එළියට. ජෙලිය කෙලියට යනවා කියලා නෙමෙයි මම කියන්නේ. මේ අන්තර්කශේරුක මඩලේ හැඩය දැන් වෙනස් වෙලානේ තියෙන්නේ. ඒකෙන් පැත්තකින් මෙහෙම නිකන් නිරලා වගේ තියෙන්නේ. හර්නියේෂන් කියන්නේ ඒකටනේ. එහෙම නිරමකටනේ හර්නියා එකක් කියලා කියන්නේ. දැන් මෙතන අර අන්තර්කශේරුක මඩලේ බිත්තිය ඔහම එළියට නිරනවා. ඇයි? ලොකු weight එකක් වැටුණා. ඒකට අර ජෙලි වලින් එන ප්‍රෙෂර් එකත් එක්ක මේ බිත්තිය මෙහෙම තල්ලු වෙලා පොඩ්ඩක් දැන් මෙයා නිකන් ඇද වෙලා වගේ හැඩය විකෘති වෙලා තියෙන්නේ. ඕකට තමයි ඔය මඩල ලිස්සීම නැත්තම් ස්ලිප් ඩිස්ක් කියලා කියන්නේ. එහෙම නැත්නම් බරක් උස්සන්න ගියපුවහම මඩල ටුක් ගාලා ඉඳ පැනලා ලිස්සලා ගිහිල්ලා නෙමෙයි. කට්ටික තුල මඩල හොයනවා. මඩල ලිස්සුවා මචං. එහෙම එකක් නෑ. මඩල එළියට එන්නේ නෑ. වෙන්නේ මෙන්න මේක ඩිස්ක් හර්නියේෂන් කියන එක වෙන්නේ. අර ජෙලි එක කැප්සියුල් එක තල්ලු කරගෙන කාට්ලේජ් මේ ආවරණය තල්ලු කරගෙන පැත්තකින් නිරනවා. හර්නියේෂන් එකක් එනවා. ඒතර ඒක ගිහිල්ලා තද වෙන්නේ කාටද? එක්ක සුෂුම්නාවට එහෙම නැත්නම් එතනින් විහිදෙන සුෂුම්නා ස්නායු වලට. ඒ නිසා ලොකු වේදනාවක් ওই නිසා ඇති වෙනවා. ඒ නිසා ඔයා මොකක් හරි බරක් උස්සනකොට හරි පොස්චරයකින් උස්සන්න. ඒ කියන්නේ අර දන හිස් නමලා ඒ විදිහට හරියට බර උස්සන්න. කොන්ද නමලා බර උස්සන්න යන්න එපා. හරි? සමහර වෙලාවට එහෙම ලොකු බරවල් උස්සන්න ගියපහම ඔය මඩල් ලිස්සීමේ තත්වයක් එන්න පුළුවන්. ඒක ඉතින් සමහර ජීවිත කාලයටම බලපාන්නත් පුළුවන්. දැන් ඕක වෙන එක තැනක් තමයි ප්‍රී ෂූට් එකේදී. හරිද? දැන් ප්‍රී ෂූට් එකේ කැමරා ශිල්පියා එක එක විදිහට ඡායාරූප ගන්න කියනවනේ. එතනදී ඔය නිතරම ගන්න කියන ෂොට් එකක් නේ අර දැන් මෙහෙම මේ දැන් ගර්ල් උඩ පයින්නවා කියන්නේ මෙහෙම දැන් බොයි මෙහෙම උස්සන්න ඕන ඔහම. හරිද? ඒ ඕක
හිතනට වඩා අමාරු වෙන්න පුළුවන් ඔබගේ පාර්ට්නර්ගේ ප්‍රමාණය අනුව. හරිද? දැන් කැමරාමන් කියන හරි දැන් ෂොට් එක ගමු කියලා ඔක්කොම රෙඩි කළා. හරි උස්සන්න කියනවා. යන්නේ නැහැ එතනින් යටත් දෙක හරි. ආයෙ පාරක් හරි වරදුන ෂොට් එක දැන් බලදි අන්තිමේට අර ෂොට් එකේ තියෙන මූණ මෙහෙම. හරිද? දැන් ලස්සන ෂොට් එකක් ගන්න වෙයි ගුවන් ගත්ත වෙන. නමුත් ප්‍රී ෂූට් එකේ වැදිලා තියෙන්නේ මොකද්ද? කොල්ලා ඉන්නවා දත කාගෙන හරියට වදින්නේ නැහැ ෂොට්. ආයෙ ගමු කියනවා. ආයෙ දෙවෙනි පාර උස්සන්න කියලා එක්කෝ මෙතන ඔන්න හරි ෂෝල්ඩර් එක පැන්නා. අන්තිමට ප්‍රී ෂූට් නැහැ කෙලින්ම හොස්පිටල් ඇඩ්මිට් වෙන්න වෙනවා. ඒ හින්දා ඉතින් පොඩ්ඩක් මේ එක්ක පොඩි weight lifting ටිකක් මොන හරි බර එසවීම ටිකක් කරලා ශක්තිමත් වෙලා යන්න ඕන. එහෙම නැත්තම් උස්සන්න පුළුවන් සෑල්ලු භාර්යාවක් හොයාගන්න වෙනවා. හරි? දැන් මඩල ලෙස්සගෙන තමයි නතර වෙන්නේ.